හායි හායි මං ආවා අද ඔයගලන්ට ඉක්මනින්ම කියන්න ඕනේ පණිවිඩයක් අරගෙන. ඉක්මනින්ම කියලා කියන්නේ ඉතින් පහෝලා කියලා වැඩකුත් නැහැ. 13 වෙනිදා විතරක් වෙනකන් තියෙන සේල් එකකට ගියා මම අද. තිහාරිය කලගෙඩි හේන. කලගෙඩි හේන no limit එක ඉස්සලා තමයි මේක තියෙන්නේ. මේ ටෝයි එක මං අරගත්තේ රුපියල් 350කට. ඉතින් ඒ සේල් එකේ තියෙන 350යි CAY විතරයි. මේකත් 350යි. ඉතින් මම ඔයගලන්ට ටිකෙන් ටික පෙන්න ඒවේ ගණන් කියාගෙන යන්නම්. ඉතින් කියාමුතුෙන් කියන්නම් දෙයක් නැහැ. CAY 350යි විතරයි තියෙන්නේ. මේ ඔයගලන්ට මම ඒවා ටිකක් පෙන්නන්නම්. දැන්මම ඉක්මනට පෙන්නුවොත් තමයි මට නැත්තම් ආයි බැරි වෙනවා. ඉතින් මේ CA ඉතින් මම ආයෙත් මතක් කරන්නම් මම මේ ටික ගත්තේ තිහාරිය කලගෙඩි හේන no limit එකේ ඉස්සරහා තියෙන සේල් එකකින්. ඔගොල්ලන් ඒ කිට්ටුව නම් ඉන්නේ අනිවාර්යෙන්ම යන්න. මේක තියෙන්නේ 13 වෙනිදා වෙනකන් විතරයි. හැබැයි පාඩුවක් නම් නෑ ඇත්තටම. එකම දේ ඔයාට සල්ලි චුට්ටක් වැඩිපුර අතේ තියාගෙන යන්න නැත්තම් දුක හිතෙයි ඔයාට ගන්න බැරි වෙනකොට. ඒකේ ඒ තරම් දේවල් තියෙනවා ගන්න. ඉතින් මේ මේසන් ජාස් මම ගන්න ආසාවෙන් හිටියේ 350ක් වුණා එකක්. ඉතින් මම ස්ක්‍රීන්ෂොට් එකකුත් දානවා වෙබ් එකෙන් අරගෙන මේ කොහමද සාමාන්‍ය මේසන් ජාස් වල ගණන් කියලා. මේ චූටි කප් දෙකක්ම 350යි. එයින් දෙකක් ගත්තා 350ට. අනිත් මග්ස් ඔක්කොම එකක් 350යි. ඉතින් මට පොඩි මග් පිස්සුවකුත් තියෙනවා මේ දවස්වල. ඒ නිසා මම මග්ස් කීපයක් ගත්තා. එකක් 350යි. ඉතින් බලන්න මේසන් ජා එකක් 350 ගන්න තමයි ගත්තේ. මට ඒකට හරිම සතුටුයි. මේ බියර් මග් එකක් 350ක් උනේ. ඉතින් ගාන වෙනස් වෙනවා නම් 350ට වඩා මම කියන්නම්. ඉතින් මගේ කුස්සිය නම් ටිකක් අපිලි වෙලා ගණන් ගන්න එපා. මට ඕන කරේ මේ ටික ඉක්මනට පෙන්නන්න. මේක එක කප් එකක් 100ක් උනේ. එයින් දෙකයි මං ගත්තේ. මේ සෙට් එකම අර හුක්ස් අපිට මොනවා හරි එල්ලන්න කරන්න පාවිච්චි කරන්න. එයින් සෙට් එකම 100යි. මම කිව්වේ මේ දෙකම 350ට ගත්තේ. මේ ඩබල් ටේප් එකත් මම රුපියල් 100කට තමයි ගත්තේ. පිහිය 350ක් වුණා. ඉතින් ඒකේ බරටයි ඒකේ පෙනුමටයි මම කැමති වුණා. දැන් හිතනවා මේසන් ජා තව ගන්න තිබ්බනා කියලා. මේසන් ජා 3ක් මම ගත්තේ. ඉතින් ක්ලේ තිබුණා පැකට්ස් 3ක් මම ගත්තා අපේ 3 දෙනාටම. එකක් 100ක් තමයි උනේ. මේක මම සිංක් එක ගාව මදින බ්‍රෂ් එකක් ඇඩේට ගත්තේ. ඒකට අපිට ලික්විඩ් මොනවා හරි දාලාත් පාවිච්චි කරන්න පුළුවන් එකක්. ඒක රුපියල් 100ක් උනේ. ඉතින් මං කියවනේ මගේ අනිත් ටික මගේ යාළුවාගේ ගෙදර යවුවා කියලා. මට දැන් ඉතින් ඉවසිල්ලක් නැහැ ඒවා ටික බලනකම්. මම ඒ ටික වෙන වීඩියෝ එකකින් අරන් එන්නම්. අදට ඉතින් මේ ටික තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් ඔයගලන්ට මේ වීඩියෝ එක දකින්න ලැබුණොත් 13 වෙනිදාට කලින් අනිවාර්යයෙන්ම ඔයගලන් ළඟපාතක ඉන්නවා නම් මෙතනට යන්න. ඉතින් මට ගෙදර පුංචි වීදුරු තිබුණේ නැහැ. මං ආස වුණා ඒකේ කලයකටත්. මේ වීදුරු සෙට් එකටම ඒ කියන්නේ හයේ සෙට් එකටම රුපියල් 700ක් තමයි උනේ. ඉතින් දැන් බලන්න මම ඔයාලට පෙන්වන්න යන දේ මම හරිම ආසාවෙන් හොයා හිටපු දෙයක්. මගේ අල්මාරිය ඕගනයිස් කරගන්න. ඉතින් ඇත්තටම මේ වගේ ගන්නට හම්බ වෙයි හිතුනේ. ඒව දැකලා තමයි මම ඇත්තටම ඉස්සලාම ওই සේල් එකට ගියෙත්. රුපියල් 350යි උනේ එකක්. මම 6ක්ම ගත්තා මේකෙන්. ඉන්නකො මම පෙන්නන්න ඇතුළ ඔයගලන්ට. මෙන්න මේ විදිහට තමයි ඒක ඇතුළේ තියෙන්නේ. අපි කඩෙන් ගන්න ගියොත් මේ වගේ එකක් ඉන්න බලන්න කීයද කියලා. පේනවනේ ගාන. ඉතින් මම ඒක බැලුවේ මේ දරාස් එකේ මීටරතර අඩුවටත් ඇති. හැබැයි 350කට නම් ඇති කියලා මං හිතන්නේ. පේනවනේ ගාන කොච්චර අඩුද කියලා.
කරන්න මේ තියෙන පොඩි ගැජට් එකක් ගත්තා. හැබැයි ඒකේ මේ පොඩි කෝක්කක් කියන්නේ පොඩි කූරක් වගේ එන්න තියෙනවා පල්ලෙහාට. ඒක මේ හැලිලා හරි මොකක් හරි වෙලා ඉතින් ඒක නැහැ. කරන්න දෙයක් නැහැ. ඉතින් පොඩි පොඩි ඔය වගේ වෙනවනේ ඉතින්නේ. මේ ඉතින් මම ඇත්තටම මේ 30000 ගානක බඩු ගත්තා. හැබැයි මට බයිකේ අරන් එන්න පුළුවන් ප්‍රමාණයට විතරයි මම ගෙදර අරන් ආවේ. ඉතුරු ටික මම පික් මී ෆ්ලෑෂ් එකක් දාලා යාළුවෙක්ගේ ගෙදර යවුවා. ඒ ටික පස්සේ හිමීට ගන්න කියලා හිතාගෙන. පාපිස් ටික පෙන්වන්න බැරුණානේ මම පාපිස් 3ක් ගත්තා. එකක් 350යි. අවුරුද්දත් ළඟ හින්දා ඉතින් මම ගෙදරට වුණ කරන පාපිස් කීපයක් මම කල්ලුත් ගත්තා. කුටුවේ ගිය වෙලාවේ. නමුත් මම ඉතින් මෙතන 350ක් තිබිච්ච හින්දා ආයෙ ගත්තා. ඉතින් මම ඕගොල්ලන් දැන් පෙන්නපුවට අමතරව තව ෆොටෝස් ටිකක් ඇඩ් කරන්න මේකේ තියෙන දේවල්. මොකද හැමදේම මම ගත්තේවත් නෙමෙයි සහ මම ගත්ත ඔක්කොම අද මෙතන නැහැනේ. මේ එතන තිබුණු තව දේවල් කීපයක් මේ පිඟන්. ඉතින් ගොඩාක් දේවල් තියෙනවා පිඟන් එක එක විදිහෙන් තියෙනවා. පෝසිලෙන් තියෙනවා සහ මෙලමයින් වලින් තියෙනවා. ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ෆොටෝ මම දැකලා තමයි මට පිස්සු වැදිලා මං ගියේ. ඇත්තටම ගියාට නම් පාඩු නෑ. ඒකයි මම වීඩියෝ එකකුත් කරන්න හිතුවේ. ගියාට නම් කිසිම පාඩුවක් නෑ. සමහර දේවල් තියෙනවා අපිට රුපියල් 350කට ගන්න බෑ. සහ සමහර තැන්වල ඒගොල්ලන් ගහලා තියෙනවා 350කට කෑලි දෙකක්ම ගන්න පුළුවන් කියලා. ඉතින් එතකොට අපි කල්පනා කරලා බලලා ඉතින් ගන්න ඕනේ අපිට අවශ්‍ය මොනවද කියලා. ඒවත් එක්ක සමහර ඒවා ඉතින් 350කට අඩු වෙන්නත් පුළුවන් එළියෙන් ගන්න යනකොට. ඒත් මං හිතනවා ගොඩාක් ඒවා මං ගත්තේ ඒවායින් 350කට වගේ මුදලකට නැත්නම් රුපියල් 100කට ඒ 350 කඩේට එහා පැත්තේ තමයි 100 කඩේ තියෙන්නේ. ඉතින් ඒකත් අපිට මේ මං හිතන්නේ ඉස්සලාම ඕගොල්ලන් යනවා නම් 100 කඩේට යන්න ඉස්සලාම නැත්නම් මොකද 100 කඩේට යන්න සල්ලි මදි වෙනවා. මත් 1500 මගේ අතේ තිබි 100 කඩේට යන්න. ඉතින් මං ඒකිනුත් ඉතින් ඒනකට ගත්තා. 1500ම. මොකද ඒ තරම් ගණන් අඩුයි සහ ගත්තට පාඩු නැහැ. ඉතින් එහෙනම් මට මේ වීඩියෝ එක ඕගලන්ට ගෙනයි ඕන කරේ ඉක්මනින්ම කවුරු හරි දැක්කොත් එහෙම කාට හරි මේ පණිවිඩය කියන්න තිබුණ නැත්තම් වාහනයකින් යන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ගියාට පාඩු නැහැ. බඩු ටිකක් ගෙදරට ගන්න ඕන කෙනෙක් හිටියා නම් ඔන්න ගන්න පුළුවන්. එහෙනම් ඒ පණිවිඩෙත් එක්කම මම ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක බලුවට බොහොම ස්තුතියි ඔයගලන්ට. ප්‍රයෝජනවත් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. බයි.